සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම ස්නේක්ස් කවි YouTube නාලිකාවක එකතු වෙලා ඉන්න ඔයාලව මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අදත් ඔයගොල්ලන්ට මම විශේෂ වීඩියෝ එකක් ගේන්න හිතුවා. ඒ වීඩියෝ එක තමයි මට මීට මාසයකට විතර කලින් නාග බිත්තර 42ක ප්‍රමාණයක් හම්බුණා. නිවෙස් දෙකක් ආසන්නයේ තිබිලා එක් නිවසක් ආසන්නයේ තිබිලා නාග බිත්තර 22ක ප්‍රමාණයකුත් එම බිත්තර 22ක ප්‍රමාණය දාස් කරගෙන ඉන්න තවත් නිවසක් ආසන්නයේ තිබිලා බිත්තර 20ක ප්‍රමාණයකුත් ඒ බිත්තර නිදාස් කරපු නැයිනත් මම මුදවාගෙන ආවා. මේ වෙනකොට ඒ මවුසත්තු දෙන්නම එයාලට සුදුසු පරිසරයක නිදාස් කරලා තියෙන්නේ. ඒකෙන ආපු බිත්තර 42 මම මගේ නිවසේම සංරක්ෂණය කරා. අද වෙනකොට ඒ බිත්තර වලින් පැටවුන් නිදාස් වෙලා තියෙනවා. මම මේ බිත්තර 42 සහ මවුසතුන් නිදාස් කරන් ආපු වීඩියෝ දෙක මීට කලින් මගේ channel එකේ පළ කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ වීඩියෝ දෙක. මම මේ වීඩියෝ දෙකේ link එක මේ වීඩියෝ එකේ description එකේ දාලා තියන්නම්. බලපු නැති අය ඒ වීඩියෝ දෙකත් බලන්න. හරි, මේක ඇතුළේ තමයි අපේ නයි බබාලා ටික ඉන්නේ. සමහරව කියන සර්ප බිත්තර වලින් විවිධාකාරයේ සර්ප පැටවු එළියට එනවා කියලා. ඒ කියන්නේ නයි බිත්තර වලින් වෙනත් සර්පයෝ එළියට එනවා කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ සර්ප බිත්තර වලින් එන්නේ ඒ ජාතිය පැටවු විතරයි. ඕගොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ විශේෂම කාරණාව තමයි මේගොල්ලෝ ඉපදෙනකොටම මේගොල්ලන්ගේ විස දාල විස ග්‍රන්ථි විස මේ හැමදේම එක තමයි ඉපදෙන්නේ. මම මේම අතින් ඇල්ලුවා කියලා ඕගොල්ලෝ මේ දේවල් කිසිම වෙලාවක අත්දා බලන්න යන්න එපා. මොකද අපි දැනුමක් සහ පළපුරුද්දක් ඇතුව තමයි මේ දේවල් කරන්නේ. මෙයාලා ඉපදෙනකොට මෙයාලගේ ප්‍රමාණය සාමාන්‍යයෙන් අඟල් 10ක් 12ක් වගේ තමයි තියෙන්නේ. ඒ වගේම සතියක් ඇතුළත මේ සියලුම බිත්තර වලින් පැටවුන් බිහි වුණා. හරි, අපි ගණන් කරලා බලමු මෙතන පැටවු කී දෙනෙක් විතර ඉන්නවද කියලා. හරි, අපි මේ බිත්තර වල හිස් ආවරණ ටික මුලින්ම ඉවත් කරගෙන ඉමු. මොකද මේ වගේ යටත් සමහර වෙලාවට සර්පයෝ හැංගිලා ඉන්නවා. එතකොට අපිට ගණන් කරනකොට ඒක වරදින්න පුළුවන්. මේගොල්ලෝ කොච්චර විස සර්පයෝ වුණත් මේගොල්ලෝ හරිම අහිංසකයි. මේගොල්ලන්ට අපෙන් කරදරයක් වුණොත් තමයි ඒකට ප්‍රතිචාරයක් විදියට මේගොල්ලෝ අපිට දෂ්ට කිරීමක් හෝ වෙනත් හානියක් කරන්නේ. ඒ හින්දා නිර්පරාධයෙන් මේ සර්පයෝන්ව මරලා දාන්න එපා කියලා ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. හරි, අපි ගණන් කරලා බලමු මෙතන කීයක් ඉන්නවද කියලා. අපි මේ වාදනෙට එක්කෙනා දාලා බලමු කීයක් ඉන්නවද කියලා. මේ පළවෙනි එක්කෙනා 2යි 3යි 4යි. ඔයාලට පේනවද බලන්න මේ ටැංකිය උඩ මේ කෙනෙක් ඉන්නවා. 5යි පියාවරන් ඉමුකෝ. 6යි 7යි 8යි 9යි. මේන් තව කෙනෙක් නැගලා. එයාව ගමුකෝ අපි. 10යි. සම්පූර්ණ කරණය කරන්න කිව්වොත් එimhe මේ වීඩියෝ එක දිග වැඩි වෙනවා. ඒ හින්දා මම මෙතනට දැම්ම. මෙතන 37 දෙනෙක් ඉන්නවා. මෙයා 38 වෙනියා. බලන්න හැත් වෙන්නේ අල්ලගෙනම ඉන්නේ බලන්නකෝ. මේ 39 වෙනියා. මේ 40 41යි හරියටම 42ක් ඉන්නවා. මේ ඉන්නේ 42 වෙනියා. ඒ කියන්නේ මේ අවුරුද්දේ මගේ බිත්තර සංරක්ෂණ 100%ක් සාර්ථකයි. බිත්තර 42කින් පැටවු 42ක් ඉන්නවා. මේ ඉන්නේ කට්ටිය ඔක්කොම. හරි, මම දැන් ඔයගලන්ට නාගින් ගැන පොඩි හැඳින්වීමක් කරන්න. නාගයා කියන්නේ මුළු ලංකාවෙම ව්‍යාප්ත වෙලා ඉන්න ගොඩක් අය දැකලා තියෙන සුලභ සර්පයෙක්. මේ සර්පයා අයිති වෙන්නේ ඉලිපිඩේ කියන කුලයට. නාගයා අයිති වෙන්නේ ඉලිපිඩේ කියන කුලයට. ඒ වගේම ශ්‍රී ලංකාවේ සර්පයන්ව විෂ කාණ්ඩ 4කට බෙදලා තියෙනවා. ඔය කාණ්ඩ 4 තමයි නිර්විෂ කාණ්ඩය, සුල්විෂ කාණ්ඩය, උග්‍ර විෂ විහාරි කාණ්ඩය, උග්‍ර විෂ කාණ්ඩය. නාගයා අයිති වෙන්නේ ඔතනින් උග්‍ර විෂ කියන කාණ්ඩයට. ඒ වගේම නාගයාගේ විෂ. නාගයාගේ විෂ ගත්තාම නාගයාගේ විෂයේ ප්‍රධාන විෂ දූලකය තමයි
නියුරෝටොක්සින් කියන්නේ. නියුරෝටොක්සින් බලපාන්නේ මිනිස්සෙගේ ස්නායු පද්ධතියට. ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ලොකු නයෙක් කෑවට පස්සේද අපිට ඉක්මනට හානියක් වෙන්නේ පොඩි නයෙක් කෑවට පස්සේද අපිට ඉක්මනට හානියක් වෙන්නේ කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. ලොකු නයෙක් පොඩි නයෙක් ගත්තා දෙන්නගෙම මිස එකයි. දෙන්නගෙම තියෙන නියුරෝටොක්සින් දෙන්නගෙම එකම සංඝටක තමයි විශේෂ තියෙන්නේ. හැබැයි ශරීර ප්‍රමාණයත් එක්ක දෂ්ටනයකදී එළියට මුදා හෙන්න විස ප්‍රමාණය අඩු වැඩි වෙනවා. ඒ කියන්නේ විශාල නාගයේ දෂ්ටනයකදී එළියට මුදා හෙන්න විස ප්‍රමාණය වැඩි. ඒ වගේම කුඩා නාගයේ දෂ්ටනයකදී එළියට මුදා හෙන්න විස ප්‍රමාණය අඩුයි. තේරුණාද? ඒ කියන්නේ විස සංඝටක ඔක්කොම එකයි. හැබැයි විස ප්‍රමාණ දෙක වෙනස්. ඒ කියන්නේ ශරීර ප්‍රමාණය ලොකු වෙන්න අපිට දෂ්ට කරනකොට අපේ ඇඟට ඇතුල් වෙන විස ප්‍රමාණය වැඩි විශාල නාගයෙක්ගේ. කුඩා නාගයෙක්ගේ විශාල නාගයෙක්ට සාපේක්ෂව විස ප්‍රමාණය අඩුයි. බලන්න කොයිතරම් අහිංසක සත්තුද කියලා මෙයාලා. අපෙන් ඒගොල්ලන්ට හානියක් නැත්තම් ඒගොල්ලොන්ගෙන් අපිට කිසිම හානියක් නැහැ. මේ දේවල් බලලා ඕගොල්ලෝ වැරදි ආදර්ශ ගන්න එපා. මම ඒකත් ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා. ඒ වගේම මේ සර්පයන්ව නිරපරාධයේ මරලා දාන එක අද ඉඳන් නවත්තන්න කියලා මම ආදරයෙන් ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා. මොකද මේ සත්තු අපේ පරිසර පද්ධතියට ලොකු සේවයක් කරනවා අපි නොදැනුවත්වම. ඉතින් හෙට දවසේ මේගොල්ලොන්ව ඇති පරිසර පද්ධතියකට මම නිදහස් කරනවා. සතියක් වැනි කාලයක් තිස්සේ මාගාව කිසිම හානියක් නැතුව මේගොල්ලෝ හිටියා. ඒ වගේම හෙට දවසේ මේගොල්ලොන්ට මේගොල්ලොන්ගේ නිදහස මම ලබා දෙනවා. මොකද මේ සත්තුන්ටත් නිදහස ඕන අපිට වගේම. අවසාන වශයෙන් මම ඔයගොල්ලන්ට කියන්නේ මේ පරිසරයේ ඉන්න මේ අහිංසකයන්ව මරලා විනාශ කරන්න එපා. මොකද මේ සත්තු පරිසර සමතුලිතතාවයට ලොකු කාර්යභාරයක් කරනවා. ඒ හින්දා ඔයගොල්ලන්ට පුළුවන් හැම ආකාරයකටම මේ සර්පයන්ව ආරක්ෂා කරන්න. නායාව විතරක් බේරලා අනිත් සත්තු මරන්න එපා. මොකද හැම සතෙක්ම මේ පොළවේ ඉන්න ඕන. හැම සතෙක්ටම මේ පොළවේ අයිතියක් තියෙනවා. ඒ නිසා මම ඔයගොල්ලන්ගෙන් ආදරයෙන් ඉල්ලනවා මේ සත්තු මරන්න එපා. ඔයගොල්ලන්ට ඕනම වෙලාවක හදිසි අවස්ථාවක ලංකාව වටේම සර්ප ආරක්ෂකයෝ ඉන්න මේ වෙද්දී ඒගොල්ලොන්ව සම්බන්ධ කරගෙන මස්සවට එන සර්පයන්ව ඉවත් කරගන්න. සර්පයන්ව මරන්න එපා. සර්පයන්ව ආරක්ෂා කරන්න කියලා ඉල්ලනවා. එහෙනම් මේ වීඩියෝ එක බලපුව ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. මගේ channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න. ඒ වගේම මේක තවත් අයට බලන්න share කරන්න කියලා අතරින් ඉල්ලනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.